ඉතින් ඒ සොන්නද ලැප්ටොප් හින්ච් ඩැමේජ් වෙච්ච ලැප් එක රිපෙයාරින් වීඩියෝ එකකින් තමයි ආවේ. ඉතින් මේ ලැප් එක තමයි Lenovo IdeaPad Zen 3 කියන Ryzen 5 processor එකකින් ලැප් එකක්. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක පැත්තෙන් මේ විදිහට හින්ච් එක ඩැමේජ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගැලවිලා එළියටම ඇවිත් තියෙනවා. පැත්තේ තියෙන අර සයිඩ් බ්‍රැකට් එකනොත් කැඩලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක සාර්ථකව රිපෙයාර් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් guys ඔන්න අපි සාර්ථකව හින්ච් එක රිපෙයාර් කරගෙන ඉන්නවා. ඔයාලා දැන් බලා ගන්න පුළුවන්. ලැප් එකට කිසිම හානියක් වෙන්නේ නැතුව එතන හින්ච් එක රිපෙයාර් කරවදාත් කියලා පේන්න තියෙනවා. ඉතින් අපි මේ ලැප් එක හින්ච් එක රිපෙයාර් කරගෙන තියෙනවා. හරි guys අපි බලමු ලැප් එක ආයි කරාට වගේ මොන වගේ ලුක් එකද තියෙන්නේ කියලා. ඉතින් guys ඔන්න අපි බ්‍රෝකන් වෙලා තිබ්බ මේ ලැප් එකේ හින්ච් එක සාර්ථකව අපි රිපෙයාර් කරගෙන තිනවට බලා ගන්න පුළුවන්. මේ තින්නේ කස්ටමර් ගේ රිපෙයාර් කරපු සයිඩ් එක. ඉතින් ඔන්න ඉතින් අපි මේ කස්ටමර් ගේ ලැප් එකත් ඔන්න ඉතින් කොට දාලා දුන්නා. ඉතින් ඔයාලගෙත් බ්‍රෝකන් හින්ච් තියෙනවා නම් ඩැමේජ් වෙලා තියෙන ලැප්ටොප් තියෙනවා නම් හින්ච් ඩැමේජ් වෙලා එම ඉතින් ඔයාලට පුළුවන් අපි සම්බන්ධ කරගෙන මේ වැට් එක ලස්සනට පිළිවෙලට කරගන්න. ඉතින් ඔයාලා මේ තියෙන්නේ කස්ටමර් ගේ ලැප් එක රිපෙයාර් කරලා පස්සේ තියෙන ලුක් එක. ඉතින් අපි සම්පූර්ණ ෆ්‍රී අපේ ෆෝම් ක්ලීනින් සර්විස් එකක් දීලා තමයි අපි මේ කස්ටමර් ලැප් එක බාර දෙන්න දන්නේ. ඉතින් එහෙනම් හරි guys ඔයාලගෙත් ලැප්ටොප් රිපෙයාරින් කම්පියුටර් රිපෙයාරින් තියෙනවා නම් දැන්ම අපිට කතා කරන්න වැඩි විස්තර දැනගන්න. ඉතින් හරි guys ඉතින් අපි වෙන දවසක වෙන රිපෙයාරින් වීඩියෝ එකකින් හම්බෙමු.